තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපි කලින් පොඩ්කාස්ට් එකක් කරා ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව තියෙනවා කියලා ඒ කරපු වැඩසටහනක් මුල් කරගෙන. ඉතින් මේ වැඩසටහනත් එක්ක අපිට කියලා තිබ්බා අපි නිගණ්ඨයෝන්ගෙත් නිගණ්ඨයෝ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කොහොම හරි මේ වැඩසටහන ප්‍රචාරය වෙනකොට අපිත් එක්ක ඒ වැඩසටහන කරපු ඒ සහෝදරයා ඇවිල්ලා අටුවා පූජාවකට සම්බන්ධ වෙලා එහෙම හිටියේ. ඉතින් ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් නිගණ්ඨයෝ එහෙම සේනාසන වලට ඇවිල්ලා අටුවා පූජා කරනවද එහෙම? නිගණ්ඨයෝ නම් අටුවා ටීකා ත්‍රිපිටකය පූජා කරා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. අටුවා නිගණ්ඨයෝ පිළිගන්නෙත් නැහැ. පිළිගන්නේ නැන්නේ. ඔව් දැන් ඔය නිගණ්ඨයෝන්ගෙත් නිගණ්ඨයෝ කියලානේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ නේද? ඔව් ස්වාමීන්. සමහර විට අර්ථ විග්‍රහ කරද්දී ශ්වේතම්බර දිගම්බර නිගණ්ඨ පිරිසක් ඉන්නවනේ. දැන් උතන දිගම්බර කියන අර්ථයෙන් තමයි විග්‍රහ කරන්නේ නැත්තේ. ඕකට උත්තරේ තියෙනවා මල්ලි කාක අසද්ධම්ම සූත්‍රය. මොකද්ද? කාක අසද්ධම්ම සූත්‍රය. ත්‍රිපිටකයේ තියෙන කීවල බලන්න කියලා යෝජනා කරන්න කාට නමුදු. ඊට අමතරව තියෙනවා නිගණ්ඨ සූත්‍රය කියලා. නිගණ්ඨේ හඳුනා ගන්න විදිය. අපි මේක විස්තරාත්මකව කරමු. ත්‍රිපිටකයේ තියෙන. එතකොට මේ සූත්‍ර දේශනා විස්තර විග්‍රහ කරගත්තට පස්සේ සේතම්බර කවුද දිගම්බර කවුද සත්‍ය වශයෙන්ම හැම ගෙහිච්ච නිගණ්ඨය කවුද කියලා අඳුන ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ වචන පරිස්සමට පාවිච්චි කරන්න. ධර්මයෙන් ඉතින් විස්තර විග්‍රහ කරලා දුන්නාට කමක් නැහැ සැරට. මූලාශ්‍ර පදනම් කරගෙන. හැබැයි කෙලින් ඇඟිල්ල දික් කරලා වයසක කෙනෙක් වැඩුමාල් කෙනෙක් දවසක් වැඩුමාල් නම් අර වටු මුල් කරගෙන අල්ලියයි වඳුරයි ගරු කරා වගේ ගරු ගුණ හිතක් ඇති කරගන්න. නිගණ්ඨයින්ට පවා ගරු ගුණ හිතක් ඇති කරගන්න. ඔව්නේ ස්වාමීන් වහන්සේ. ඔව්නේ. ඔව්නේ. එතකොට ස්වාමින් වහන්සේ මේ ඒ වීඩියෝ එකේ අපිට අහන්න ලැබුණ දෙයක් තමයි ස්වාමින් වහන්සේ මේ බුදුන් වහන්සේට දෙයක් පූජා කරනකොට ඒ කියන්නේ ඔය ඉන්දියාවේ හම්බෙන සෙල්ලිපි එහෙම යොදාගෙන තමයි මේ කතාව කියන්නේ. භගවා කියලා සඳහන් වෙලා තිබ්බොත් ඒ බුදුන් වහන්සේ කියලා සඳහනක් වෙලා තිබ්බා. ඊට පස්සේ දැන් ඔය අපේ සෙල්ලිපි වල අපේ රටේ හම්බෙන සෙල්ලිපි වල තියෙනවනේ අගත අනගත චතුතිස්සගස කියලා. අපි ඔකට මූලාශ්‍රයත් එක්ක අපි ඉදිරිපත් කරා සේනාසනක් අන්දකේ තියෙන කොටසක්. ඒ කොටසේ හැටියට මේ බුදුන් වහන්සේට අර සිටුවරේ කියනවනේ මේ ගිහිල්ලා පූජා කරනකොට කොහොමද පූජා කරන්න කියලා සේනාසනයක්. ඒ කියන්නේ බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරනකොට ඒක මේ අර අගත අනගත චතුදිස්සගස කියන මේකෙන් පූජා කරන්න. ඒ කියන්නේ සිව් දිගින් වැඩින වැඩි සංඝයා වහන්සේලාට පූජා කරන්න කියලානේ කියන්නේ. ඒ කතාව එතකොට අර මේ ජේතවනාරාමේ පූජා කරනකොට අනන්තපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ පූජා කරනකොටත් ඒ අර්ථයෙන්ම පූජා කරන්න කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍රයේම තියෙනවා ඒක. ඉතින් එහෙමත් තියෙද්දි මේ පිරිස් මෙහෙම මේ එහෙම නෑ කියලා කිව්වම ඒක කොහොමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරොත් එහෙම. එහෙම කියන්න පුළුවන්ද ඒක සාධාරණද? එහෙම නෑ කියන්න බෑ ධර්මයේ දැනගත්තු ඉතින් ඒක නුවණ තියෙන තනතුර පැත්තකින් තියලා නුවණ තියෙන ප්‍රඥාව මුල් කරගෙන කෙනෙක් ඒ දිහා බැලුවොත් ඒ කෙනාට වැටහෙනවා මේ කාරණා දෙක මොකක්ද හරි මොකක්ද වැරදි කියලා තේරුම් ගන්න. ආගතස්ස අමෝගතස්ස චතුද්දිසස්ස බික්කු සංඝස්ස දේව කියන අදහසනේ ඔය තියෙන්නේ. සංඝස කියන එක. එතකොට මේ මෙතනදී අර භගවත කියන අදහස මුල් කරගෙනනේ ඒ රටවල් වල සෙල්ලිපි තියනවා කියලා කියන්නේ නේද? එතකොට මේ භගවතයි මේ කියන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කරා කියන අර්ථයයි අදහස් දෙකක්. කියන්නේ ගැඹුරු අදහස් දෙකක් උතන තියෙනවා. කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය කියලා කියනකොටම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩි. හැබැයි භගවත කියනකොටම බුදුරජාණන් වහන්සේ නැති නිසා ගුණයට තමයි පූජා කරලා තියෙන්නේ. ඒ කියන්නේ බුදු පිළිමයක් හදලා හරි අර උද්දේශික පාරිභෝගික ශාරීරික කියලා කොටස් තුනක් තියෙනවා. උදේසා තමයි පූජා කරලා තියෙන්නේ. තේරුණා නේද? එතකොට ඒ ස්ථානයක් බැඳ පුදාගත්තත් පිළිමයක් තැම්පත් කරලා තියෙනවා නම් ඊට අමතරව මොනවා හරි බුදුරජාණන් වහන්සේ උදේසා ශ්‍රීපාද පත්මයක් හදලා ඒ ගල්ලේ ඇතුලේ තැම්පත් කරලා තියෙනවා නම් හරි නැත්නම් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා බෝධින් වහන්සේ නමක් රත්තරණින් හරි මොහොකින් හරි හදලා තියෙනවා නම් ඊට අමතරව නෙළුම් පළක් හරි හදලා තියෙනවා නම් අන්න ඒක උද්දේශික පූජාව. එතකොට එතෙන්ට පාවිච්චි වෙන්නේ භගවා කියන භගවත කියන ඒ ගුණය. ගුණය මුල් කරගෙන පූජා කරන ඒවා පුද්ගල භාවයෙන් පූජා කරපුවා නෙමෙයි. ඒ කියන්නේ සිව් දිගින් වඩින ඔය චතුද්දිසස්ස කියන්නේ සිව් දිගින් වඩින කියන අදහසනේ. ඔව්. සිව් දිගින් වැඩියා වූ නොවැඩියා වූ. කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය කියන අදහසනේ උතන තියෙන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ශ්‍රමණෝ ගෝතමෝ කියලා තියෙනවානේ ත්‍රිපිටකේ. දැන් ගෝතම කියන නාමයෙන් සෙල්ලිපි අපේ රටේ තියෙනවා. එහෙමත් නෑ කියලා කියලා තිබ්බා. ඒ කියන්නේ අපි ත්‍රිපිටකේ ගෝතමෝ සමනෝ කියලා නෑ කියලාත් අදහසක් දක්වලා තිබ්බා. අපි ඒකට කලින් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ මල්ලි එතකොට මොකද්ද උන්වහන්සේගේ
වහන්සේගේ කියන්නේ මොහරි තියෙනවද තනතුරු තානාන්තර හරි උගත්කමක් මොකක් හරි එහෙම සම්බන්ධ අපි නම් ඉගෙනගෙන නැහැ ඇත්තට. අපිත් මේ පාලි ඉගෙන ගන්න අපේ දන්න මේ පිරිවෙන් අධ්‍යාපනය කරන පිරිවෙන වල උගන්වන ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපි නොදන්නම කාරණාවක් අහගන්නේ. ඒ ගැඹුරුවක්. අපි නොදන්නා බව අපි ඉස්සෙල්ලින් ප්‍රකාශ කරන්න එපා. දැන් පමණක් විසුණු වහන්සේලා ඉන්නවා පාලි උගන්වන පරතරටම දන්න. එතකොට සිංහල පරිවර්තනේ දැන් ඇත්තටම ඉංග්‍රීසි හරියට දන්නේ නැති නිසානේ ජනාධිපතිතුමා රට යද්දි ඉංග්‍රීසි දන්න කෙනෙක් එක්කයි යන්නේ. එහෙනම් අපි සිංහල දේ කියලා දෙනවා සිංහලෙන් තේරෙන භාෂාවෙන් මේක මිනිසුන්ට තේරෙනවනේ. එතකොට ගැඹුරු අර්ථයක් තියෙනවා අර නොදන්න ඉංග්‍රීසි කැලලක් තියෙනවා නම් ජනාධිපතිතුමාගේ අර පරිවර්තක තමයි කියලා දෙන්නේ. අපි නොදන්න දෙයක් පිරිවෙන් වල උගන්වන ඔය රාජකීය පඬිත ශාස්ත්‍රපති උපාධිධාරී වික්ෂුන් වහන්සේලාගෙන් අපි අහලා දැනගන්න. උන්වහන්සේලා එක ලස්සනට විස්තර විග්‍රහ කරලා දෙනවා. ගවේෂී හාමුදුරුවෝ මෙන්න මෙතන මේ විදියට අර්ථ තියෙන්නේ කියලා. එතන පැහැදිලි මල්ලි අර ගුණයටයි පුද්ගල භාවයටයි ඔය සතර දිගින් වඩින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කියන්නේ අර අතපැන් වක් කරලා තමයි පූජා කරන්නේ. මොකද සමහර විට ඔය කියපු බුබුලාශ්‍රය ඇති. ඔව් එහෙමත් තියෙනවා. එතකොට අර පූර්වාරාමයේ එහෙම පූජා කරනකොටත් අතපැන්වත් කරලා පූජා කරා කියලා අර පූජාවලිය එහෙමත් අපිට හම්බෙලා තියෙනවා විස්තර. ඒ අතපැන්වත් කරලා පූජා කරපු තැන් තමයි මල්ලි බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැන්. එතකොට බුදුරජාණන් වහන්සේ නමින් පූජා කරන්න හේතුව තමයි පමණක් ගල්ලෙන් තියෙනවා භික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරන්න බෑ. බුදුන් වහන්සේට පමණයි. පසු කාලයකදී ඒක තවත් භික්ෂුවක් මේ බුද්ධ ශාසනය පවතින කාලේ පාවිච්චි කරයි කියන අදහසට බයට බුදුරජාණන් වහන්සේගේ සැතපෙන පිළිමයක් හදනවා. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු ගල්ලෙන් වල තමයි බොහෝ සැතපෙන පිළිම හදලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ඉසිගිලි පර්වතය. අපි අදහස් කරන ඉසිගිලි පර්වතයේ බොහෝ කුටිවල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සැතපෙන පිළිම හදලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු කුටි. ගල්ලේ. තේරුණා නේද? එතකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් අනේ බුදුහාමුදුරුවෝ පරිහරණය කරපු එක ඇයි අපිට ඉන්න බැරි කියලා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් පරිහරණය කරපු කුටියක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ රාත්‍රියක් ගත කරන්නත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. සෝන කුට්ටික මහරහතන් වහන්සේ තමයි ඒ පාරමිතාව පුරලා තියෙන්නේ. වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේත් එක්ක රාත්‍රියක් ගත කරන්න බෑ මන්. දැන් අපි පුරාතන විහෙර විහාරවල භික්ෂුන් වහන්සේලා විහාරයේ දොර ලොක් කරන්නේ 6ට ඉර අවරට ගියාට පස්සේ මලක් පහනක් පූජා කරනවත් ඒ කුටියට යන්න බෑ. තේරුණාද? ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ රාහුල කුමාරයා මහාන විලාරලක් තිබුණා. උන්වහන්සේත් වැසිකිළියේ පිළේ නිදාගන්න. නැත්නම් තාත්තගේ කුටියට යන්න තිබ්බා. පාරමිතා පුරන්න. ඒක නිසා ඒ ගෞරවය ජීවමාන කාලෙත් තිබ්බා. ඉරිනිවත් පෑවට පස්සෙත් තිබ්බා. එතකොට පූර්වාරාම කුටියේ, ජේතවනාරාම කුටියේ, රාජකාරාම කුටියේ බොහෝ කාලයක් වැඩ ඉඳපු නිසා ඒ කුටිවලට වික්ෂුන් වහන්සේලාට දැනටත් ඇතුල් වෙන්න බෑ. ගිහියෙකුට පා ගන්නවත් බෑ. තේරුණානේ? ගිහියෙකුට පා ගන්නත් බෑ. සියලු බුදුරජාණන් වහන්සේලාගේ ජේතවනාරාම භූමියේ අභ්‍යන්තරයේ තමයි පිහිටන්නේ. ඒක නැවත මල්ලි කොසල් රජුව තමයි කුටිය ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. තව කෙනෙකුට ඒක ස්පර්ශ කරන්න බෑ මේ බුද්ධ ශාසනය අවසන් වෙනකම්. අවසන් වුණාට පස්සේ පුළුවන් ඕනනම් ගිහිල්ලා කටු කොහොල් වලින් වහගන්නවා කියනවා. වහගන්නවා කියනවා. ඔව්. ඊයක්වත් හදන්න බෑ. ඒක ධර්මතාවය. ඊළඟ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකම් ගෙයක්වත් හදන්න බෑ හිටෙන්. ජේතවනාරාම. එහෙම හේතු හැදෙන්නේ නැහැ. ඒ හේතුවක් ඉඳන් තියෙන්නේ. හේතුවක් අවිජහිත භූමියක්නේ. ඒ නිසා ඒ ස්ථාන අපි වන්දනාමාන කරගන්නවා පිටින්. අභ්‍යන්තරයට අපිට යන්න බෑ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ස්ථාන නැතුව ගල්ලෙන් ඇතුළට මිනිසුන්ට යන්න පුළුවන් නේ කියලා අදහසක් පහළ වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩිපුරම වැඩ ඉඳපු ගල්ලෙන් වල පිළිම හැදිලා තියෙනවා. ඒ ගල්ලෙන් වලට ගියාට ඒවයි අපිට පරිභෝජනය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිමේ තියෙනවානේ. කෙනෙකුට හිතෙන්නේ නැහැ එතන සැතපෙන්නවත් එතන රාත්‍රියක් ගත කරන්න ඕන කියලාවත් එහෙම හිතෙන්නේ නැහැ. එහෙනම් සංඝයා තෝරගන්නෙම බුදු පිළිමයක් නැති ගල්ලෙන. දැන් අපිට දඹුල්ලේනේ ගිහලා රාත්‍රිය ගත කරන්න පුළුවන්ද ඇතුලේ? බෑනේ. සැතපෙන්න පිළිමයක් කියන තැන කියන්නේ එහෙම හිතන්න ඕන. ඒක නිසා බුදුන් වහන්සේට සංඝයා වහන්සේලාට යම් විහාරයක් පූජා කරාද එනම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කරා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. තෙල්ලිපි වල සඳහන් වෙනවා. දැන් අපේ රටේ තියෙන්නේ ගෝපතම සම්පන්න. මෙන්න මේ කියන අර්ථයෙන් තමයි පූජා වෙලා තියෙන්නේ. පිටරට කොහොමද? කොහොමද කියලාද කියන්නේ? ඒ ගුණයට පූජා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිපිසෝ භගවා.
අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්න ඔය ගුණේ පළවෙනි ඉතිපිසෝ භගවා ගුණය දෙවෙනි ගුණේ දැම්මේ නැති පළවෙනි ගුණ දැම්ම දැන් ස්වාමීන් වහන්සේ ඔව් ඔතන මේ ඔය දැන් අපිට ඔය නිගණ්ඨ කතාවත් මේ කට්ටිය කියන්න ආවෙත් ඔය භගවා කියන වචනේ බුද්ධ කියන වචනේ ඔය වචන ටික ජෛන මහවීරගේ නම් ලිස්ට් එකෙත් ওই වචන ටික තියෙනවා. ඒ වචන ටික තියෙනවා. ඉතින් අර සෙල්ලිපි එක අපිට එකපාරටම හම්බුනාම කියන්න බෑ. තියෙනවා. බුදුන් වහන්සේටම ඒ කියන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන් කරපු තැන් වෙනම තියෙනවා. මේ මහායාන බුද්ධ ධර්මත් එක්ක කරපු තැන් තියෙනවා. මෙහෙම වෙන්නත් පුළුවන් නේ. දැන් මේ නිගණ්ඨයෝ වැඩිනේ. තේරුණා නේද? එතකොට පමණක් නිගණ්ඨ විඳලා තියෙනවා ඒගොල්ලෝ බුදු වුණා කියලා හිතන. අන්න ඒක තමයි. ඔව් අර මේ මොකද්ද නිගණ්ඨනාථ කතාවෙත් ওই කතාව තියෙනවනේ. නිගණ්ඨනාථත් බුදු වුණා කියලා ව්‍යාජව හදාගත්ත කියලානේ තියෙන්නේ කතාවේ. ඉතින් අපි දන්නම කාරණාවක් ගයාසීසි නේරංජනා කියන ඔය දැන් ඉවුරු දිගේ හිටියා උරුවෙල් කස්සප ගයා කස්සප නදී කස්සප. ඒගොල්ලෝ හිතන් හිටියේ ඒගොල්ලෝ බුදු වුණා කියලා. බුදු වුණා කියලා. විශේෂයෙන්ම උරුවෙල් කස්සප. මම වගේ රහත් නෑනේ කියලා හිතුවේ එයා බුදු වුණා කියන ආකල්පය තමයි හිතේ තියන්නේ. තුන්තරා බෝධියයි තියෙන්නේ. සම්මා සම්බුද්ධ, පච්චේක සම්බුද්ධ, අරිහත් බුද්ධ. එයා හිතුවා මම අරිහත් බුද්ධ කියන தත්ත්වෙටපත් වෙලා ඉන්නේ කියලා. ඉන්නේ කියලා. එතකොට එයාට සමහරට භගවා කියලා පාවිච්චි කරන්න මිනිස්සු කටයුතු කරන්නේ. ඔව්. දැන් ඕක තේරුම් බේරුම් කරගන්න නම් මලි භගවා කියන ගුණේ යටතේ තියෙන කාරණා ටික දැනගන්න. දැනගන්න ඕනේ. ඒක දැන් අපිට විස්තර කරන්න බෑ දීර්ඝ කතාවක් නේ. එහෙනම් ඒගොල්ලෝ පූජා කරලා තියෙන්නේ නිගණ්ඨින්ට වෙන්න පුළුවන්. භගවා කියන අදහසින් පූජා කරලා. බුදු වුණා කියන අදහසින් පූජා කරලා. තේරුණා නේද? නැත්තම් බුදුන් වහන්සේගේ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේගේ කාලේ ඔය දේශාන්තර වලට අශෝක රජා ව්‍යාප්ත කරාට පස්සේ අන්න බුදු ගුණ මුල් කරගෙන උද්දේශික පූජාවක් සිදු කරන්න ඇති. ඉල්මියක් තැන්පත් කරලා, නිලුම් මලක් තැන්පත් කරලා නැත්තම් බුදුරජාණන් වහන්සේ උදෙසා රත්තරණි බෝපැලයක් තැන්පත් කරලා තේරුණා නේද? ඒ වගේ දෙයක් කරලා උද්දේශික වශයෙන් පූජා කරලා තියෙන්නේ නැති. බඳින්න පුදන්න තැනක් දැන් අපි හදනවනේ මල්ලි වෙසක් එකට ඇසලේ ඕයට අපි හදනවනේ ගස් සුද සිරීපාද හදන. තේරුණා නේද? හැබැයි සැබෑ සිරීපාද නෙමෙයි පොඩි ගණක් අරගෙන දීතලේ හදන. ඒ උද්දේශික උද්දේශ. මේ රටවල බුදුරජාණන් වහන්සේට හරි නිගණ්ඨනාථ පුත්තට හරි මහාවීරට හරි කාට හරි උද්දේශික පූජා පවත්වන්නේ නැති ගුණේ සිහිපත් කරන භගවාන්. ගොඩක් කට්ටිය ඒක තෝරා බේරා ගන්න නැතුවනේ ඉන්නේ. දැන් අපේම කට්ටිය වුණත් ඒ කියන්නේ බුදුන් වහන්සේ ලංකාවේ කියන කට්ටිය වුණත් මේ සමහර කට්ටිය ඉන්නවා ඒ කට්ටිය පිළිගන්න කැමති නෑනේ. ඉන්දියාවේ බුද්ධාගම තිබ්බ කියන එක පිළිගන්න කැමතිත් නෑනේ සමහරු. දැන් එහෙම තියෙන්න පුළුවන් නේ ඕනි තරම්. ඉන්දියාවට ගියා. ඉන්දියාවට බුද්ධාගම අශෝක අධිරාජ්‍යගේ කාලේ ගියාත් උනා. ඒක පැහැදිලිවම ජපානයේ හිටන් කියනවනේ. හරි. බුරුමේ තායිලන්තේ නේපාලේ ඉන්දියාවේ. ඉතින් ඒ නිසා මම දකින්නේ මේක හරි පරිස්සමට තෝරා බේරා ගන්න ඕන. දැන් අද කාලෙත් බුදු වෙච්ච කට්ටිය ඉන්නවනේ. රහත් වුණා කියන කට්ටිය දැන් ඒගොල්ලෝගේ පිළිම හදාගත්තු දැන් තියෙනවනේ මල්ලි. උද්දේශික කියලා. උද්දේශික කියලා. ඔව්. මිනිස්සුත් ඒකට භගවාන් පූජා පවත්වන්නේ. මෙයා භගවා වෙන්න ඇති කියලා. වෙන්න ඇති කියලා. වාග්යවත් වෙන්න ඇති කියලා. ඔව් ඕක තව කාලයක් ගිහිල්ලා ඉවරලා ඕක ওই විදිහටම ස්ථිර වෙන්න පුළුවන් නේ. සමාජ ස්ථිරත්වයක් එන්න පුළුවන් නේ. ගිහිල්ලා ඉවරලා දන්නේ නැහැ නේද එතකොට. දැන් අපි මේ කාලේ දැනගත්තට තව අවුරුදු 1000 2000ක් ගියාට පස්සේ කවුරු හරි මිනිස්සෙකුට ඕක හම්බුනාන් පස්සේ එයා කියන්න පටන් ගන්න එතන ඉඳලා මෙයා භගවා කියලා නෑ. අනාගතේ නෙවෙයි දැනුත් පිළිගන්නවා. දැනුත් පිළිගන්නවනේ. තේරුණා නේද? දැනුත් පිළිම හදාගෙන මහල තියන්නේ නැහැ දෙඩේ කියලා. ඉතින් දැන් වෙනවා නම් අනාගතේ කොහොම වෙයිද? වෙයිද? අතීතේ කොහොම වෙන්නේ නැහැ. ඒක තමයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක මේ උගත්කම ඉස්සරහට දාගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම අපේ බුද්ධ ශාසනයේ මේ හිටියා තුල්ලපන්තක කියලා මහරහතන් වහන්සේලා. උන්වහන්සේට මෙලෝ හසරක දෙයක් මතක හිටියේ. අයියා මහපන්තක ඵලයන් ගෙදර අම්මයි තාත්තයි බලාගෙන කියලා එළවලා දැන්. තාප්පෙන් පැනලා පිටිපස්සේ දොරෙන් යන්න හදද්දි තමයි බුදුන් වහන්සේ කියලා නතර කරගන්නේ. මේක මගේ ශාසනය නිසා අයියාගේ ශාසනය නෙවෙයි කියලා. එතකොට උන්වහන්සේ රජෝහරණම් කියලා අර විදර්ශනා වඩලා අරියත් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා ගාථා පද හතරක් ඉගෙන ගන්න බැරි මේ තුල්ලපන්තක එළි වෙනකම් බණ කිව්වා. ඉවරනේ. එන අකුරක්වත් දන්නේ නැති කට්ටිය මල්ලි අතීතයේත් එහෙම මේ උගත්කම මුල් කරගෙන නෙමෙයි මේ ශාසනය පිබිදිලා තියෙන්නේ. ඒක හොඳම උදාහරණය තමයි සුනීත සෝපාක චුල්ලපන්තක මේ වගේ මහරහතන් වහන්සේ. කරපු වීඩියෝ එකත් කොහොමත් ඒකේ අපි කියපු කරුණුත් ඔක්කොම වැරදි විදිහට තමයි අරන් තියෙන්නේ. ඒක බලලවත් නෙවෙයි මං හිතන්නේ
ඒ පිළිතුරු වීඩියෝ එක කරලා තියෙන්නේ. මොකද අපි ඔය ඉන්දියාවේ ඉන්ද්‍රසාල ගුහාව කියන එක ගැන අපි විස්තර කරනකොට අපි පෙන්නවා එතන තිබ්බ වැරද්ද. වැරද්ද පෙන්නුවේ මැප් එකක් දාලා, ලොකේෂන් දාලා, කෝඩිනේට් ටික දාලා තමයි අපි ඒක පෙන්නුවේ. ඒ පෙන්නලත් ඒක Tamanට ඒක වැරදි කියලා තේරෙන්නේ නැහැ කියන්නේ ඉතින් එතන ලොකු අවුලක් තියෙනවා. මොකද තම පෙන්නපු එකේ තැන් දෙකක් පෙන්නලා තියෙන කියන එක එතන නෝට් වෙන්නේ නැහැ කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ අර ඉන්ද්‍රසාල ගුහාව ගැන කියද්දි අපි ඔය කියනවනේ අපේ ඉන්ද්‍රසාල ගුහාව ඉස්සරහා තිබ්බ සල්ගහක් නිසා තමයි මේකට ඉන්ද්‍රසාල ගුහාව කියලා නම වැටුනේ කියලා අටුවාවේ තියෙන එක අපි මූලාශ්‍රෙත් එක්ක පෙන්නුවා. සයිඩ් එකේ මූලාශ්‍රෙත් එක්ක පෙන්ලා තියෙද්දි මේ ඉන්ද්‍රසාල ගහක් කියලා එකක් ගැන මේ අටුවාවේ නැල්ලු. දැන් අපි පැහැදිලිව මේක තියෙනවනේ. තියෙන එක අර රාජකීය අර මල්ලි මේ රාජකීය පඬිතු ශාස්ත්‍රපති උපාධිධාරී භික්ෂුන් වහන්සේලා පවා කිව්වේ බුදුහාමුදුරු සිංහලෙන් බණ කියලා නෑ කියලා. නෑ කියලා. ඒක තාමත් කියනවනේ කට්ටිය. ඔය පොතපත ඉගෙන අටුවාවම ගිනි තියන්න වෙනවා ඔය කියන බොරුවල. බොරුවට. ඒක තමයි. ඒ කියන්නේ දැන් මේ යන විදියට මේ තේරවාදී භික්ෂුන් වහන්සේලා තමයි අටුවාවට වැඩිපුරම ගරහන්නේ. ඔව් දැන් මෙතන මේ අටුවාවේ තියෙන සම්පූර්ණ විස්තරය, අටුවාවේ තියෙන විස්තරය, ත්‍රිපිටකයේ තියෙන විස්තරය අපි මූලාශ්‍රත් එක්ක දාද්දි ඒක පිළිගන්නේ නැතුව අර ඉන්දියාවේ කවුරු හරි මේ විද්වතෙක් කියලා කියා ගන්න. දැන් අපේ කට්ටිය තමයි යාට විද්වතෙක් කියලා කියන්නේ. කවුරු හරි එක්කෙනෙක් ලියපු පොතක් අරගෙන ඇවිල්ලා තමයි මේ අපිට කියන්නේ මේ මෙන්න මෙහෙම මෙයා ඉන්දියාවේ මෙයා මෙහෙම කියලා තියෙනවා. ඒකින්ද අපි පිළිගන්නේ මෙන්න මේක කියලා. හැබැයි අපේ අටුවාවේ තියෙන සම්පූර්ණ වෙනස් කතාවක්. ඒක පිළිගන්න කොයි වෙලාවකවත් සූදානම් නැහැ. ඒ සූදානම් නැහැ විතර නෙමෙයි. අර භික්ෂු වර්තාවලයි අර ඔය ඉන්දියාවේ කියන කතාවල දුරවල්, දිශාවල් ඔක්කොම වැරදි කියලා දන්නවා. ඒ වැරදි කියලා දැනගෙනත් තමයි කියන්නේ මේවා දිශා වැරදි, මේ තියෙන දුරවල් ගැන කතා කරන්න බෑ, අපිට යොදුන ගැන කතා කරන්න බෑ කියලා කියන ගමන් තමයි අපිට කියන්නේ අපි ඉදිරිපත් කරන ඒවා වැරදි කියලා. ඒ කියන්නේ අටුවා පිළිගන්නේ නැහැ, සූත්‍ර පිටක පිළිගන්නේ නැහැ, ඒ වගේ තියෙන දුරවල් පිළිගන්නේ නැහැ, දිශා පිළිගන්නේ නැහැ. හැබැයි අර ඉන්දියාවේ එක්කෙනෙක් කියන පොත පිළිගන්නවා. හැබැයි ඊයෝ නෑවන්නේ මේ ළඟදී මට ඔය පඬිතාමුගෙනි මතක් කළා. පිරිවෙන්නේ උගන්වන්නේ ශිෂ්‍යයන්ට, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සිංහ බහු කුමාරයා ගල්ලේ දොර අරගෙන යොදුන් 500ක් හරි ඉන්දියා කියලාලු උගන්වනවා. දැන් සිලබස් එකේ ඒක තියෙනවා. මට දැන් එවන්නම් කිව්වා. ඒ සම්බන්ධව තොරතුරු පොඩ්ඩක් විස්තර විග්‍රහ කරන්න කිව්වා. ඒ ගිහිපු දුර එක දවසෙන් යන්න පුළුවන්ද කියලා. එහෙනම් ඇත්තටම මහා වංශයේ තියෙන්නේ යොදුන් 50යි කියලා. ඒකට පිරිවෙනේ උගන්වන්නේ සිලබස් එකේ තියෙන්නේ යොදුන් 500යි කියලා. පොතේ තියෙන එකවත් තරන්නේ නැහැ. පොතේ තියෙන එක තරන්නේ මේ ළඟදී එක්කෙනෙක් මම දැක්ක වීඩියෝ එකක් දාලා තිනවා. ඔය මේ මෞර්ය වංශය ගැන දාලා තිබ්බ වීඩියෝ එකක්. මේ මෞර්ය වංශය ගැන වීඩියෝ එකේ එයා දැන් අපිට දැන් මෞර්ය වංශය ගැන කතා කරනකොට අපේ බුදුදහමේ කියන්නේ ත්‍රිපිටකය අටුවාවේ විස්තරවල තියෙනවානේ මෞර්ය වංශය අර හිමවත්ය දෙසට යන ශාක්‍යයන්ගෙන්මයි හැදෙන්නේ කියන එක සම්පූර්ණ විස්තරේ ලස්සනට තියෙනවානේ මෞර්ය වංශය හැදුනේ කොහොමද කියලා. අංගාර ස්තූපේ හදන්නේ තේ මෝරියෝනේ ඇවිල්ලා අඟුරු අරන් ගිහලා අංගාර ස්තූපේ හදන්නේ. මෙයා කියනවා චන්දගුප්ත මෞර්යගෙන් තමයි මෞර්ය වංශය හැදුනේ කියලා. මං ඕක අපි ප්‍රශ්න කරාම එයා දෙන උත්තරේ තමයි මේ දැන් මේවා අපි ආයෙ වෙනස් කරන්න ගියොත් එහෙම ළමයිගේ ඉතිහාස පොත් වෙනස් කරන්න වෙනවා කියලා. ළමයි විභාගෙට ලියලා විභාග ෆේල් වෙනවා කියලා මේ කතාව කිව්වොත් එහෙම. ඕක තමයි අපිට හම්බෙන උත්තරේ. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දන්නවා. ඔය මේ පසු කාලයේදී අපිට ඉස්කෝලේ යන කාලේ ඉගෙනුවේ තූපාරාමේ තමයි පළවෙනි ස්තූපේ කියන්නේ. ඕකට පොඩි වාදයක් ගියා යම් සභාවක. ඊට පස්සේ මාවත් විවේචනය කරලා මගේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එතකොට ඔකට ප්‍රශ්නයක් ආව දහම් පාසලේ ගුරුවරු. ඊට පස්සේ මං කිව්වා නෑ ඒක වෙන්න බෑ. ඒක වැරදි. වැරදි දෙයක් ළමයින්ට උගන්වන්න එපා. මම ওই දහම් පාසලේ ඉඳන් මම ප්‍රශ්න කරනවා. මම ඔප්පු කරනවා මයියන්ගේ ස්තූපේ තමයි පළවෙනි ස්තූපේ ලංකාව. රූපාරාමේ නෙමෙයි. මම හිතන්නේ සිලබස් එක වෙනස් කරලා තියෙනවා. රූපාරාමේ නෙමෙයි මයියන්ගේ. ඉතින් මයියන්ගේ පළවෙනි පාරට හදන්නේ සුම්පන්න සමන් දෙයියෝ. මට මතකයේ හැටියට ක්‍රියා ඔව්. දෙවෙනි පාරට හදනවා මේ ග්‍රීවාදාතුන් වහන්සේ අරන් ගිහිල්ලා සරබු ස්තූප. ඔව්. ඊට පස්සේ බුද්ධ චූලාපේ රජුව හදනවා මට මතකයේ හැටියට රියන් 18. චුඩුගම රජුව හදනවා රියන් 80. එතකොට පළවෙනි වතාවට හැදුවේ දැන් අපි සිරිපාදේ දීප කතාවේ විශ්වාස කරනවා නම් සුබ්‍ර සමන්දියෝ ගානේ. ඇයි අපි හැදුවා කියලා විශ්වාස කරන්නේ නැත්තේ? මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ කට්ටියට මහියංගනි ස්තූපයේ නිවැරදි ලොකේෂන් එක හොයාගන්න බැරි වෙලා තියෙනවා.
ඒ කියන්නේ මහියංගන ස්තූපය කියලා වැරදි තැනන්නේ දැන් හොයාගෙන තියෙන්නේ එතකොට. ඒක නිසා ඒ ප්‍රශ්නේ හින්දා පුරාවිද්‍යාවට බෑ මේක පරණයි කියලා කිය. ඒ පරණයි කියන්න බැරි හින්දා පුරාවිද්‍යාවෙන් කියන්නේ මහියංගනේ ස්තූපේ මුලින්ම ස්තූපේ කියලා කියන්න පුරාවිද්‍යාත්මක සාධක නෑ කියලා ඒ කට්ටිය ඒ ලොජික් එක දාන්නේ එතනට. ඒ කට්ටියට අර හරි තැන හොයාගන්න බැරි වෙච්ච. කේශදාස උන්වහන්සේලාත් නෑ ග්‍රීවදාස උන්වහන්සේත් නෑ. ඒ කියන්නේ සරභූතේ උන්වහන්සේ ග්‍රීවදාස උන්වහන්සේ තැන්පත් කරපු තැන හොයාගන්න බැරි වුණු නිසා මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔව්. ඒක නිසා මේ අන්න ඒ වගේ වැරදි දේම කවන්නේ සමාජගත වුණාට කියලා තමයි මේ ඉතිහාසය පිළිබඳව හිතන් ඉන්නේ. ඒක කවුරු හරි ප්‍රශ්න කරාම ඒ කට්ටියට විරුද්ධව කතා කරන එකයි බයින් එකයි තමයි දැන් කරන්න පටන් ගන්න තියෙන්නේ. නෑ හරිනම් කරන්න තියෙන්නේ මුවායින් කරලා ගෝණගේ අන්තට්ටුව තියලා මිහින්තලේ හදන එකනේ කරන්න තියෙන්නේ. නැත්නම් ඇඬපු මුවාගේ අන්තට්ටුවක් තියලා තිත්තිකම ගන්න විතරයි තියෙන්නේ. පොඩි වෙනසයිනේ කරන්න තියෙන්නේ. ඉන්දියාවේ ටික පල්ලෙහාට මේ උඩ රටට ගේන්න විතරයිනේ තියෙන්නේ. මේ රට මුළු කාදියම ව්‍යාප්ත කරපු ටික පහත රටට දක්වන්න තියෙන්නේ. එතකොට මේක එකම රාජ්‍යයක්. මේක ඉන්දියාවට මොකක්වත් වෙන පරදේශකාරීන්ට කැලලක්වත් අයිති වුණා කියලා එහෙම විග්‍රහ කරන්න බෑ. ඔව් නෑ අපිත් ඕක කතා කරන්නත් අපි මේක ආයේ කතා කරන්නේත් නෑ කියලා අපි හිතානේ හිටියේ. කතා කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් අර මේ සමහර විට මිනිස්සු නොමග යන්න පුළුවන් නේ. මොකද අපි වැරදි දෙයක් කිව්වා කියලා. සමහර තැන්වල ඒ කියන්නේ ඒකයි ඔය පොඩි කොටස් දෙකක් ඒ කියන්නේ විශේෂයෙන්ම කියන්න ඕනි කොටස් දෙක විතරක් ගත්තේ අනිත් ඒවා නම් කතා කරලා තේරුම් ගන්න නැහැ. මොකද අපි මූලාශ්‍රත් එක දීලා තියෙන නිසා. ඒක ඉතින් බලන කට්ටිය තේරුම් ගන්න පුළුවන් හින්දා. අර අපි වැඩි විස්තර නොකරපු කෑලි දෙකක් අරගෙන ලොකු කතාවක් කියලා තිබ්බේ හින්දා තමයි අපි මේ කොටස් දෙක විතරක් මේ විදිහට මේ ලොකුට පොඩ්ඩක් කතා කරන්න හිතුවේ මේක. මේ කට්ටියගේ ලොකු මේකක් තියෙනවා අර මේ ඒ කියන්නේ අර පුරාවිද්‍යාව සම්බන්ධව මොකක් හරි උපාධියක් ගත්තා කියන්නේ මහා අමුතු හීනමානයක් එනවා මේ කට්ටියට. ඒ කියන්නේ මොකක් හරි මේ ගොඩක් කට්ටියට ඒ කියන්නේ එක්කෙනෙකුට ටාගට් කරලා කියන කතාවක් නෙවෙයි. ගොඩක් ඔය මහාචාර්යලා කියලා අපි හිතාගෙන ඉන්න කට්ටිය කියන කට්ටිය ඒ කට්ටිය හිතාගෙන ඉන්නේ කොච්චර හරි වුණත් වැරදුනත් ගොඩක් කලකට වැරදි වුණත් ඒක රටේ ඉන්න සමස්ත මිනිහම මේ කට්ටියගේ මහාචාර්යලානේ ඒක කියන එක හින්දා පිළිගන්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අනික් කට්ටියට ඒක ගැන හොයන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයාලා බොරුවක් කිව්වත් ඒක අපි පිළිගන්න ඕනි කියන තැන තමයි ඒ කට්ටිය ඉන්නේ. ඒක අපිට ආගියු කරන්නත් බෑ. අපිට උපාධියක් නැහැනේ. ඒ කියන්නේ අපිට මහාචාර්යලා නෙවෙයිනේ. ඒක ගැන අපි කතා කරනවා අපි මහාචාර්යලා වෙන්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ. එහෙම කියලා අපේ මේ කමෙන්ට් කරලා තියෙනවා ගොඩක් සමහර කීප දෙනෙක් මට කමෙන්ට් කරලා තියෙනවා මේ විදිහට. ඒ කියන්නේ ඒ කට්ටිය මොනා කිව්වත් ඒක අපි පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒකට මහාචාර්යලානේ. ඒ නිසා. මහාචාර්යවරයෙක් අර බොරුවක් කියද්දි උනත් මූලාශ්‍රයක් පෙන්වන්න නැතුව මූලාශ්‍රයක් පිළිබඳව දන්නේ නැතුව මොකක් හරි කතාවක් කිව්වොත් ඒක පිළිගන්නවා. ඔව්. ඒ කියන්නේ මූලාශ්‍රය ඒ කට්ටිය මූලාශ්‍රය පෙන්වන්නේ නැහනේ. ඒ කියන්නේ ඒ කට්ටිය කතාව කියනවා. කතාව කියලා ඉවරලා මේක මෙහෙමයි කිව්ව ගමන් අනික් කට්ටිය මෙයා මහාචාර්යනේ ඒ නිසා මේක පිළිගන්නවා. එහෙමනේ වෙලා තියෙන්නේ. පිළිගන්නවා මූලාශ්‍රය පෙන්නපු හැටි ලැජ්ජ හිතිලා ඒ පාර කුණු හරමින් බයිනෝ. ඔව්. දැන් එහෙම වුණානේ දැන් අපිට දැන් ওই වැඩසටහන් වලට එන්න කියලා එහෙම කට්ටිය ආරාධනා කරානේ දවස්වල. ඒ කියන්නේ Zoom meeting තියාගෙන වැඩසටහන් වලට එන්න කියලා challenge කරානේ අපිට. අපේ කට්ටිය ගියානේ වැඩසටහන් වලට ගිහිල්ලා අපි ප්‍රශ්න අහන්න පටන් ගත්තට පස්සේ මේ කට්ටිය මොකද කරේ අපේ කමෙන්ට් බ්ලොක් කරලා අපේ කතා කරන එක මියුට් කරලා ඇයි ඒ කට්ටියට උත්තර නැහැනේ අන්තිමට අපිට බයින් එක කරේ සංයමය නැති කරගන්න එපයි අර වයින්ේවයි කියලා බයින් එක කරන්න පටන් ගත්තේ අපි ඔන්න ඔය ප්‍රශ්නේ නිසාම තමයි අපේ ප්ලැට්ෆෝම් එකක් හදලා අපි එහෙම කරන්නේ ඒක නිසා අපේකට ඇවිල්ලා කතා කරන්න කියලාත් අපි ආරාධනාව කරේ. දැන් මේ වගේ අපි මේව වැරදි පෙන්නනකොට ස්වාමින් වහන්සේ මේ දැන් ඒ කට්ටිය අපෙන් ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි දැන් හරි මේවා ඉන්දියාවේ වැරදි නම් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා මේ කට්ටිය අහන්න එනවනේ. දැන් ගොඩ කට්ටිය එහෙම ප්‍රශ්න යොමු කරනවා. දැන් ස්වාමින් වහන්සේ දැන් ඉස්සරහට දැන් මේවා ගැන අපි කතා කරන්න ස්වාමින් වහන්සේගේ මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද ඉස්සරහට මේවා සම්බන්ධව කරගෙන යන්න? මොකක් හරි මේ ජනතාව ඒ වගේම මේ සංඝයා වහන්සේලා දැනුවත් කරන්න ඒ වගේ මොකක් හරි වැඩසටහනක් තියෙනවද ස්වාමින් වහන්සේ? මම දකින්නේ මට තනි අතින් අප්පුඩි ගහන්න බෑ. ඒ කියන්නේ ඒක නිසා දැනට ස්වාමීන් වහන්සේලා 29ක් ඉන්නවා. සාමාන්‍ය ඉතිහාස යුද්ධයක් කරන්න පුළුවන්. බොහොම ජව සම්පන්න, බොහොම කැක්කුමක් තියෙන වික්ෂුන් වහන්සේලා 29ක් විතර ඉන්නවා. තේරුණා නේද? දැන් උන්වහන්සේලාගේ ඉදිරිපත් වීමේ ඒ කියන්නේ මල්ලි මිනිස්සු ලක්ෂයක් දැනුවත් කරනවට වැඩිය වික්ෂුන් වහන්සේලා දැනුවත් කරන එක තමයි මේ ඉතිහාසයේ මතුවෙන්න ප්‍රධාන කාරණා.
මේ මොන හරි වැඩසටහන් ටිකක් කරන්න එහෙම අදහසක් තියෙනවද මේ තැන් වලට ගිහිල්ලා එහෙම මොකක් හරි මොකද මේ දැන් අර අපේ කලින් ඉස්සර තිබ්බනේ වැඩසටහන් ගොඩක් දාලා තිබ්බා දැන් ඒවා නැවත අතුරුදහන් වෙලා. ඉතින් ඒ නිසා නැවත මුලින් ඉඳලා පටන් ගන්න මොකක් හරි අර මං කිව්වේ සංඝයා වහන්සේලා පිරිසක් ඉන්නවා කියලා. අපිට උන්වහන්සේලා පෙරට කොට අපි දැන් කාමරයකට වෙලා පුටුවක වාඩි වෙලා පුටුව රත් කර කර මූලාශ්‍ර පෙන්න සයිඩ් එකෙන් ඕ මූලාශ්‍ර දදා මිනිස්සු දැනුවත් කළා. මට හිතෙන්නේ මට ස්වාමීන් වහන්සේලා යෝජනා කරා පොඩ්ඩක් ওই ස්ථාන වලට ගිහිල්ලා අතගාලා පොඩක් පෙන්නලා මෙන්න මේ වගේ දේවල් අපේ රටේ තියෙනවා. මෙන්න මේ උප්පත්ති ස්ථානයට වඩාත් ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. බුද්ධත්වයට වඩාත් ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. ධම්සකට වඩාත් ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. පරිනිබ්බාණයට වඩාත් ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. ඊට පස්සේ ආදාහණයට වඩාත් ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. සුදර්ශන රාජධානියට ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. බලිහරණ වනයේට ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. ද්‍රෝණ හතක් ධාතුන් වහන්සේලා තැන්පත් කරපු තැන මෙන්න මේක කියන්න ගැළපෙන සාක්ෂි සාධක තියෙනවා. ඊට අමතරව වේළුවනාරාමේ, ජේතවනාරාමේ, පූර්වාරාමේ, රාජකාරාමේ, දක්ෂිණ බෝධි, ආනන්ද බෝධිය, සූකර කතලෙන, ඉජකූටේ, පණ්ඩව පර්වතේ, වේබාර පර්වතේ, චිකිලි පර්වතේ, ඔය ඉන්දසාල ගුහාව තියෙනවා කියන වේදික පබ්බති. ඊට පස්සේ සප්තසොන්තික බබ්බාරි, දීතවනේ. ඊට පස්සේ යශෝදරා දේවිය වැඩ ඉඳපු පිටරත් පාපු ඇත්තම තැන ඉජකූට සමීපයේ විහාර ගල කියන තැන. එතකොට මේ කියන හැම තැනක් වැඩි ඕනේ අපිට පුළුවන් නම් බිම්බිසාර මහරජුරුවන්ගේ අශ්වගාල හිටම් පෙන්වන්න තියෙනවා. බුදුහාමුදුරුවන්ට බුලත් පිට පූජා කරමු. අන්නේ සක්‍ර දේවේන්ද්‍රයා බුදුහාමුදුරුවෝ සස්සතිය ගත කරලා අවසානයේ බුලත් වළඳලා අනෝතප්ත විලට ගිහිල්ලා මොහ සෝදාගෙන ආය අර 8 වෙනි සතිය ගත කරා කියලා තියෙන්නේ. ඒක නිසා අපි තේරුම් ගන්නට ඕන මෙන්න මේ බුලත් යන පෙන්වන්න බැරි නම් අඩුම තරමින් මෙන්න මේ භූමිය තමයි මේ ජනප්‍රවාදවල මේ කියන කතා. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ පෙරලපු ගල අඩුම තරමින් ජනප්‍රවාදයක් හරි. දැන් ඔය ගිඩිගේ අයින් කරා කියලා බයිලා ගන්න. අඩුම තරමින් මේ භූමියටවත් ගිහිල්ලා ඒ මිනිසුන්ගෙන් කතා බහ කරලා අහගෙන නෙවෙයි. මේ ගිඩිගේ වටේටම ඉන්නේ මගේ යාළු. ආයේ ඒගොල්ලෝ තාම ජීවත් වෙනවා. ඔය ගලවපු දවසේ ඉඳන්ම අතපත ගන්නවා දැකපු අය තාම ජීවත් වෙනවා. මේ මිනිස්සු පස් කපපු තැන ඒ ඉඩම මොකක්ද? එතකොට මේක ගලවනවා ගහයි කරනවා දැක්කේ කවුද? ඉතිගේ සමීපයේම තියෙන ඉඩමේ අයිතිකාරයා කවුද? ඒ ඔක්කොම දන්නවා. මගේ යාළුවෝ ඉන්නේ මම බොරුවක් කියනවත් නෙමෙයි. ලොකුවක් කියනවත් නෙමෙයි. ඇටි පුරා මගේ ඉදිගේ සමීපේ යාළුවෝ. ඒක නිසා මට පුළුවන් මල්ලේ මිනිසුන්ට අනුකම්පාවෙන් සංඝයා වහන්සේලාගේ ඉල්ලීම පරිදි යම් කාරණා මූලාශ්‍ර පදනම් කරගෙන මම ළඟ සාක්ෂි තියන ඕනද? ඒවා මම පරිසම් කරලා තියන්නේ. නැවත අපි විවෘත සම්වාදයකට. ඒ කියන්නේ ලංකාවේ කියන කට්ටිය කැමති නම් ඕගොල්ලොන්ට පුළුවන් අර මං කියන්නේ පහුරක් වගේ තමන්ගේ තැන ගැලපෙනවා නම් ඒකට විරුද්ධ මත ප්‍රකාශ කරන්න යම් කට්ටියක් ඉන්නවා නම් අපේ ටීම් එකක් ඉන්නවනේ බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේට තියෙන ලෙන්ගතුකම මේ රටට තියෙන ආදරේ ඉතිහාසයට තියෙන කැමැත්ත එතකොට මේ සතර ස්ථාන මතුනොත් හොඳයි කියන අදහස දෙන පිරිස ඉන්නවනේ මෙන්න මේ පිරිස් වලට පහුරක් වගේ සල්ලි ඕනේ නැහැ මල්ලි දැන් මේ කැමරා ෆෝන් තිබිලාද අපි මේ වැඩ කරන්නේ ඒ රුපියල් 14000 15000ක් වෙන ෆෝන් එකකින් තමයි අපි මේ වීඩියෝ කරන්නේ ලී කොට එක ගහගෙන මම මෙච්චර කල්ලා මේ අශාන්ත මේව කරගන්න දුන්නා හදලා දුන්නා ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අවම පහසුකම් යටතේ මිනිසුන්ගේ සල්ලි කාබාසිනිය කරන්නේ නැතුව දැන් කාබාසිනිය කරපු කට්ටිය බමාරන්න බැනුම් අහන්න අපිට එහෙම කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍ය නැහැ ඒක පිළිගන්න ඉන්නවා ස්වාමීන් වහන්සේ කට්ටිය වගේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා හරි දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලා රහසිය පිළිගන්නවා ඔව් මෙහෙ තමයි කියන්න බෑ ඉතින් අපි මේ නිකාය ආරක්ෂක බේර ගන්නත් එපා ඔව් දැන් අද දීපු අපි කොහොමද තමයි දැන් අපි බැනුම් අහලා කුටි ඉතරයි ගාලා නැති තාමනේ අපිට දැන් ඒවා මේ ගාණක් නෑ අනේ පවුපුරෝ ගන්න කට්ටිය පවුපුරෝ ගනි අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තම් ඇසුර පරිස්සම් කරගන්න සෙනග නෙවෙයි අවශ්‍ය පිළිගන්න දෙන්නෙක් හිටියනම් හරි ඒ දෙන්න මල්ලි කවදාවත් ගරහන දෙන්නෙක් වෙන්නේ නැහැ වෙනස් වෙන දෙන්නෙක් වෙන්නේ පිරිස වැඩි කරගන්න එක නෙවෙයි
ඇත්තටම වෙන්න ඕන. පිරිස වැඩි වෙච්ච තැන්වල අපි දැකලා තියෙනවා දැන් පිරිස නැහැ. හොදාමාරුවට ලක් වෙනවා. තේරුණා නේද? අපි දැක්ක විවිධාකාර ධර්මායතන බිහි වෙලා තියෙනවා. අතීතයේ පටන් දැක්කා. දැන් කලින් වගේ තැන්වල සෙනග නැහැ. දැන් මේ මෑතකදී ජනප්‍රිය වෙච්ච හාමුදුරුවෝ ළඟ දැන් කලින් වගේ රැල්ල නැහැ. රැල්ල නැහැ. දැන් රැල්ල වැල්ලට ගිහිල්ලා වැල්ලෙන් මූතර ගිහිල්ලා. දැන් දියබහරිය තියෙන්නේ. තාටික දවසකින් එහෙම හාමුදුරු කෙනෙක් බණ කිව්වද කියලාවත් හොයාගන්න බැරි වෙනවා. ඒ හාමුදුරුවෝ හදපු ධර්මශාලාවේ සිල් ගන්න අන්තිමට ඉතුරු වෙන්නේ පස් දෙන. ඒ ගමේ වයසක ආච්චිට මදිනා විතර. අපරාධි බිල්ඩින් එක කියලා පස්සේ හිටියේ. ගහක් යට බණ කිව්වනම් ඒකත් එකක් මේ මිනිස්සුගේ සල්ලි කාබාසිනියා කරා කියලා දුක් වෙන්නත් වෙනවා. ඒනනේ හරි පරිස්සම් වෙන්න ඕන. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ.